පහල් ක්‍රමේවත් ගෝත්‍රික ක්‍රමේවත් මේ රාජ්‍ය සහ ආණ්ඩුව කියන ආයතන දෙක ආයතනික වශයෙන් වෙන් වෙලා තිබුණේ නැහැ. පැහැදිලිද? මේ දෙක තිබුණේ එකට. දැන් ඔකට උදාහරණයක් තමයි 14 වෙනි ලුවී රජතුමා කියනවා මොකක්ද? රාජ්‍ය අනු මමය මා ප්‍රකාශ කරන ඕනෑම දෙයක් නීතියක් වන්නේ කියලා. ඒ කියන්නේ රාජ්‍යය යාළු. ඒ කියන්නේ වැඩවසම් රාජාණ්ඩු ක්‍රමය ඇතුලේ රාජාණ්ඩු ක්‍රමය ඇතුලේ රජතුමා තමයි නීති හැදුවේ. නීති ක්‍රියාත්මක කරෙත් කවුද? රජතුමා. නේ? දඬුවම් කරෙත් කවුද? රජතුමා. ඒතකොට ව්‍යවස්ථාදායක විධායක බලතල ත්‍රිවිධ බලතල දැන් නම් ත්‍රිවිධ බලතල නේවා. ආයතන තුනකනේ තියෙන්නේ. හැබැයි අතීත රාජාණ්ඩු ක්‍රමය ඇතුලේ බලතල මොකද වෙලා තිබ්බේ? එක ස්ථානයකට ඒක රාශී වෙලා තිබුණේ. දැන් එයා ඒකාධිපති පාලකෙක් වෙන්නේ නැද්ද එතකොට? ඒතකොට එයා ඒකාධිපති පාලකෙක් වෙනවා. ඇයි? එයාට කරන්න බැරි දෙයක් තියනද ඒකේ? එයාට කරන්න බැරි දෙයක් නැහැ. පැහැදිලිද? එයාට ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මේ කියන தত্ত্বය 15 වෙනි සියවසෙන් පස්සේ අර යුරෝපයේ ජනාකීර්ණ වීම, යුරෝපය ඇතුලේ දේශපාලන සමාජ ආර්ථික වෙනස් වීම මේ පදනම නිසා යුරෝපයේ දේශපාලනය වෙනස් වෙනවා. නේ? ඒ කියන්නේ යුරෝපය ඇතුලේ රාජාණ්ඩු ක්‍රමයට එරෙහිව නැගී සිටිනවා එක්තරා අලුත් සමාජ පන්තියක්. කවුද? මොන පන්තියද නැගී සිටින්නේ? නව ධනේශ්වර පන්තිය. මම කියන්න ඕනේද? උත්තර දෙන්න ඕනේ. හරි. මොන පන්තියද නැගී සිටින්නේ? නව ධනේශ්වර පන්තිය. දැන් නව ධනේශ්වර පන්තිය ඊට පස්සේ බිහි කරගන්න දේශපාලන ආකෘතිය මොන ආකෘතියද? ලිබරල් වාදයේ ලිබරල් න්‍යාය මූලික කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිබද්ධ කරගෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාපිත කරගන්න. පැහැදිලිද? ඒක ඇතුලේ ඒගොල්ලෝ පාලකයව පරම්පරාවෙන් පරම්පරාවට තෝරගන්න. දැන් ඒක ඇතුලේ ඒගොල්ලෝ පාලක කණ්ඩායම තෝරගන්නේ කාගේ කැමැත්තෙන්ද? ජනතාවගේ කැමැත්ත. අපි ඒකට කියනවා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියලා. පැහැදිලිද? එතකොට මේ නියෝජන ප්‍රජාතන්ත්‍ර